කොහොමද මගේ ඕෆ් ඩේ එක ස්පෙන්ඩ් කරන්න කියලා. How I spend my off day. ඉතින් මුලින්ම ටිකක් කම්මැලිකමට මම එහිටයි මෙහිටයි ඇඳේ හැරි හිරි ඇර ඉන්නවා. ඇත්තටම කියනවා නම් මේ බ්ලොග් එක මේ බ්ලොග් එක මම ස්පීඩ් අප් කරලා තියෙන්නේ. මොකද මම මේ බ්ලොග් එක සම්පූර්ණයෙන් ස්පීඩ් අප් නොකර ඔරිජිනල් ස්පීඩ් එකෙන් දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට පැයක් විතර මේ බ්ලොග් එක බලන්න වෙනවා. ඉතින් මම ඒ හින්දා තමයි කියන්නේ ඔයාලටත් ලේසි වෙන්න, ඔයාලටත් කම්මැලි හිතෙන්නේ නැති වෙන්න මම මේක ස්පීඩ් අප් කරලා දැම්මේ. මම මුලින්ම සාමාන්‍යයෙන් නැගිට ගමන් ඇඳේ හාටයි මෙහාටයි හැරි කල්පනා කර ඉන්නවා. ඊට පස්සේ කම්මැලිකම එම ගිහිල්ලා තේ එකක් හදාගෙන බොනවා. ඉතින් ඔය තේ එක අනිවාර්යයෙන්ම මට උදේට බොන්න ඕනේ. තේ එකක් බිව්වේ නැත්තම් නිකන් මම කෑවේ නෑ වගේ තමයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම තේ එකක් බිලා එතරම් ඇඟේ පදේ තියෙන හිරිටි ගෑරගෙන කල්පනා කරගෙන ඉඳලා ඊට පස්සේ තමයි ඔන්න මගේ වැඩ ටික පටන් ගන්න. මුලින් මම කරන්නේ මගේ ඇඳ කාමරය අස් කරගෙන තුවිලි පිහදාලා අර දැන් සතියක්ම මම වැඩි අතපත ගන්න යන්නේ නැහැ නේ. කාමරය අස්පස් කරන්නේ නැහැ. වැඩට යනවා, ගෙදර එනවා, නිදා ගන්නවා, ආයෙ වැඩට යනවා, ගෙදර යනවා, නිදා ගන්නවා. ඉතින් ඕෆ් ඩේ එක දවසේ තමයි මට පොඩ්ඩක් කාමරය ඇරේන්ජ් කරගන්න, කාමරය අස්පස් කරගන්න, කාමරය හදා ගන්න හරි වෙලාවක් තියෙන්නේ. ඉතින් උදේම නැගිටලා කිරි එක බීලා මම මුලින්ම කරන්නේ කාමරය පොඩ්ඩක් අස් කරගෙන ඒක පිළිවෙල කරගෙන බඩු ටික හරි පිළිවෙලකට හදාගෙන ඒක සෙට් අප් කරගන්න එක තමයි. ඊට පස්සේ ඊටු ටික අපි පස්සේ බලමු. පොඩකින් තාම කාමරය අස් කරනවා ළමයි. කාමරය අස් කරනකොට හොඳට දූවිලි පිහදාලා එහෙම තමයි කාමරය අස් කරන්න ඕනේ. සතියට එකපාරේම අස් කරන්නේ. ඒ මම අතේ එකතු කරේ මගේ කියුටෙක්ස් බෝතල් ටික. සැරෙන් සැරේට මේ කබඩ් එකකින් ගන්න බැරි හින්දා ලේසියට උඩම තියාගෙන ඉන්නවා. මතක් වෙන සැරේට උඩම ඇඳේම කියුටෙක්ස් ගන්න පුළුවන්. ඊ තරම් කම්මැලි ළමෙක් මම. ඊට පස්සේ මම කාමරය අතු ගන්නවා. කාමරය අතු ගන්න අපිට රෙකමෙන්ඩේෂන් එකකින් දීලා තියෙන්නේ පොඩි කොට කොස්සක්. ඉතින් කොන්ද කඩාගෙන දෙකට නැවීගෙන තමයි කාමරය අතු ගන්න වෙලා තියෙන්නේ. ඇත්තටම අපිට ගන්න පුළුවන්. මට නම් ඇත්තටම ඕක හැම වෙලේම අමතක වෙනවා කොස්සක් ගන්න ඕනේ කියලා කියන එක. ඉතින් ඒ හින්දා අපි කියන්නේ මම හිතන්නේ එහා පැත්තේ අපේ ලිවිං අපේ accommodation එකේ අපේ පාර්ටිෂන් එකේ apartment එකේ ඇතුලේ කාමර දෙකක් තියෙනවා. එහා පැත්තේ මගේ කාමරේට එහා පැත්තේ තව කාමරයක් තියෙනවා. ඒ කාමරේ ඉන්න flatmates ලට එච්චර අර උනන්දුවක් නැතුව ඇති කොස්සක් ගන්න මට වගේම. ඉස්ම සතියට එකපාරක් වගේ අතු ගෑවෙන හින්දා වෙන්නේ නැති. එච්චර ලොකුවට උනන්දුවක් නැත්තේ. මම කියන සාමාන්‍යයෙන් මගේ එයා ෆෝල් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒ හින්දා මම සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම උදේට පොඩ්ඩක් ඒ කොණ්ඩ ගස් ටික අයින් කරගන්න ඕනේ හින්දා කාමරය අතු ගන්නවා. නැත්තම් මේ හරියටම හොඳට හමුළු අරගෙන අතු ගන්න නම් සතියට එකපාරක් තමයි ළමයි. ඊට පස්සේ මම යනවා ලිවිං ඒරියා එකට. ලිවිං ඒරියා එකේ තමයි අපේ ඇඳුම් වේලන්නේ, ඇඳුම් වේල ගන්න හොදපුවා. මොකද මෙහි ඔය ලංකාවේ වගේ වැලවල් බැඳගෙන හොඳ මිදුලවල් එහෙම නෑ. ඔක්කොම තියෙන පාර්ට්ස්වල. ඉතින් ලොකු බිල්ඩින් තියෙන්නේ තට්ටු 15 20 වගේ බිල්ඩින් එකක් තියෙන්නේ. අපේ බිල්ඩින් එක තට්ටු 20ක් තියෙනවා. ඉතින් තට්ටු 20කට පිට්ටනි නෑ, ග්‍රවුන්ඩ් නෑ, වතු නෑ, පුත් නෑ. ගලක් බඳින්න නෑ, ඉඩක් කඩක් නෑ. ඉතින් ඔය වගේ රැක් අපේ කම්පැනි එකෙන් ප්‍රොවයිඩ් කරලා තියෙනවා. අපි ඒ රැක් ටික ලිවිං ඒරියා එකේ තියාගෙන ඇඳුම් අපි වේල ගන්නවා. ඒක තමයි මම දැන් කරන්නේ. දැන් මම එකතු කරේ ගිය සතියේ මම හොදන් දාලා ඒ බලපු ඇඳුම් ටික ඒ ටික අරගෙන මම මේ සතියේ මම හොදපු ඇඳුම් ටික දැන් වේලන්න
බැක් එකට දාගන්නවා. ඒක මගේ සෙකන්ඩ් ස්ටෙප් එක. ඉතින් කාමරය ඇස් කරලා කාමරය අතු ගාගත්තා. ඊට පස්සේ මම රෙදි ටික හොදන්න දාලා තිබුණේ. රෙදි ටික හොදන්න දාලා ඉවරලා ඊ ටික වේලෙන් දාලා. අර වේලිච්ච ඇඳුම් ටික හොදලා වේලිච්ච ඇඳුම් ටික මේ සුදුවේ තිබ්බා. ඒනවනේ යාළුවනේ මම ස්පීඩ් අප් කළා මට ඉතුරු ටිකට යන්න ටිකක් වෙලාව යනවා. ඒ කියන්නේ ඇත්තටම මම සෑහෙන ලොකු වැඩ කොටසක් කරනවා උදේට. ඕෆ් එක දවසට විතරයි ඉතින්. සාමාන්‍ය පැය එකමාරක් විතර ගියා මට මේ ඔක්කොම ටික කරන්න. ඒකයි මම පොඩියට බ්ලොග් එක හදන්නවා හින්දා ඔයාලට ස්පීඩ් අප් කරලා ගන්නේ. මට මොනව නැතත් කමන්නේ මගේ අල්මාරිය පිළිවෙලට තියෙන්න ඕනේ. ඒ නිසා මම අනිවාර්යෙන්ම ඇඳුම් ටික වෙලාව අරගෙන හිමීට නමනවා. ඇඳුම් ටික පිළිවෙලකට නවාගෙන අල්මාරියට ඒක පැක් කරගත්තට පස්සේ තමයි මට මගේ සැනසීම ලැබෙන්නේ. ඇත්තටම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඔයගොල්ලෝ ගෙදර වැඩ කරන අය විදිහට මම මේ හරි ලීසියට vlog එක අරගෙන විනාඩියට දෙකට වගේ ස්පීඩ් අප් කරලා දැම්මට ඇඳුම් නවන්න, ගෙවල් අසුපාසු ගන්න ඒවට ටිකක් වෙලා යනවා කියලා ඉතින් ඒක බලාගෙන ඉන්න එකත් අමාරුයි. ඒක කරන එකත් සෑහෙන වෙලා යන වැඩක්. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. හැමදාම මට දකින හින්දා මේක මේ විදිහටම තමයි පේන්නේ. ලොකු විශේෂයක් නෑ. මෙතන තමයි මම බුදු පහන පත්තු කරන්නේ. අනිවාර්යෙන්ම වැඩට යනකොට එළියට යනකොට මම බුදු පහන පත්තු කරනවා. අපේ අම්මා තමයි මට ඒ බුදු පිළිම දුන්නේ. මම ලංකාවෙන් ඉද්දී ඒ බුදු පිළිම අරගෙන ආවේ. ඊට පස්සේ ඇඳුම් ටික පිළිවෙලට හදාගෙන නවාගෙන අන්තිමට ෆයිනල් මෙහෙම තමයි පේන්නේ. පිළිවෙලට නැවුවට පස්සේ එහෙම තමයි අපිට කම්පැනි එකෙන් ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ. වොෂ්රූම් එක ඇත්තටම මම අස් කරා. වොෂ්රූම් එක ක්ලීන් කරාට මේ මට ෆෝන් එක තියාගන්න තැනක් හම්බුනේ නැහැ ඒක රෙකෝඩ් කරන්න. ඉතින් එච්චර අදට පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, ආදරේ.